ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. සිග්නල් අඩු ප්‍රදේශයක නම් ඔයා ඉන්නේ අනිවාර්යයෙන්ම රවුටර් එක මාරු කරන්න කලින් එක්ක නැත්නම් රවුටර් එකක් ගන්න කලින් ඔයා චෙක් කරලා බලන්න ඔයා ඉන්න ඒරියා එකට හොඳටම ස්පීඩ් එකක් තියෙන හොඳටම සිග්නල් තියෙන සිග්නල් බෑන්ඩ් එක මොකක්ද කියන එක ඩවුන්ලෝඩ් අප්ලෝඩ් දෙකම ඔයාට හොඳ විදිහට තියෙනවා නම් ඒ සිග්නල් බෑන්ඩ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ ඔයා ඉන්න තැනට හොඳටම සිග්නල් තියෙන හොඳටම ඩවුන්ලෝඩ් අප්ලෝඩ් ස්පීඩ් එකක් තියෙන සිග්නල් බෑන්ඩ් එක මොකක්ද කියලා බලාගන්න විදිහ මම මේ වීඩියෝ එකෙන් ප්‍රැක්ටිකලිම ඔයාලට පෙන්නනවා. ඉතින් අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. මේ වැඩේ කරන්න කලින් ඔයාගේ රවුටර් එක RJ45 කේබල් එකක් කරහා ඔයාගේ ලැප්ටොප් එකට හෝ PC එකට කනෙක්ට් කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ මම මුලටම ඔයාලට පෙන්නන්නම් මේකේ by default තියෙන settings වලට අනුව speed test එකක් කරලා. ඉතින් මම ඉන්නේ ගොඩක් සිග්නල් අඩු ඒරියා එකක. දැන් අපි බලමු මේකේ ස්පීඩ් එක කොහොමද කියලා by default. ඉතින් මම දන්නේ නැහැ දැන් මේකේ තියෙන බෑන්ඩ් එක මොකක්ද කියලා. ඉතින් සිග්නල් බා එකක් වගේ තමයි තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් 5 Mbps විතර ස්පීඩ් එකක් තමයි ඩවුන්ලෝඩ් ස්පීඩ් එක තියෙන්නේ. රයිට්. ඉතින් අපි බලමු අප්ලෝඩ් ස්පීඩ් එක කොහොමද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අප්ලෝඩ් ස්පීඩ් එක 1 Mbps වලට වඩා ගොඩක් අඩුවෙන් තමයි යන්නේ. ඉතින් Zoom class එකක් ඊට පස්සේ Facebook live එකක් YouTube ස්ට්‍රීමින් එකක් මේ වගේ දෙයක් කරන්න බෑ මේ විදිහේ අප්ලෝඩ් ස්පීඩ් එකකින් ඩවුන්ලෝඩ් ස්පීඩ් එකකින්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඩිෆෝල්ට් සෙටින්ග්ස් තියෙන්නේ. දැන් ඔයාලගෙත් ඇත්තේ මේ විදිහට. ඉතින් මම පාවිච්චි කරන්නේ මේ වෙලාවේ මොබිටෙල් රවුටර් එකක් මොබිටෙල් සිම් එකක් දාපු. ඉතින් මම රවුටර් එකේ IP එකට ලොගින් වෙනවා. රවුටර් එක බෑක් සයිඩ් එකේ තියෙන IP එක මේ විදිහට මම ලොගින් වෙනවා. රයිට්. දැන් ලොගින් වෙලා මම හදන්නේ මේකේ සිග්නල් බෑන්ඩ්ස් වෙනස් කරන්න. ඉතින් FDDD බෑන්ඩ් එකෙන් තමයි මොබිටෙල්ලා සිග්නල්ස් දෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ මොබිටෙල් රවුටර් එකේ FDDD 1 3 5 කියන බෑන්ඩ්ස් වලට චේන්ජ් කරලා බලන්න. ඉතින් මේ වෙලාවේ ඩිෆෝල්ට් ඔයා බලන්න මගේ බෑන්ඩ් එක සිලෙක්ට් වෙලා තින්නේ බෑන්ඩ් 3 එක. ඉතින් මේ බෑන්ඩ් 3 එක ගොඩක් බිසි බෑන්ඩ් එකක්. ගොඩක් අය කනෙක්ට් වෙන්නේ මේක හරහා. ඒකයි ගොඩක් වෙලාවට ස්පීඩ් එක අඩු. ඒ වගේම අප්ලෝඩ් ඩවුන්ලෝඩ් අඩු. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඩිවයිස් සෙටින්ග්ස් වලට ගිහිල්ලා DHCP settings click කරලා මෙතන frequency කියලා type කරාම මේ විදිහට බෑන්ඩ් change කරන්න පුළුවන්. දැන් මම බෑන්ඩ් 1 එකට දාලා ඔයාලට පෙන්නන්නම් ස්පීඩ් එක. දැන් මම බෑන්ඩ් 1 එකට දාලා මේක කනෙක්ට් කරනවා. දැන් අපි බලමු කනෙක්ට් වෙනවද කියලා මේ බෑන්ඩ් 1 එකට මගේ රවුටර් එක. ඉතින් මේ සිග්නල් බෑන්ඩ් 1 එක තමයි ස්පීඩ්ම බෑන්ඩ් එකක් විදිහට තියෙන්නේ. ඉතින් ඔයා ඉන්න ප්‍රදේශ සමහරවිට ගොඩක් හොඳට ස්පීඩ් එකක් ඇති. ඉතින් ඔන්න කනෙක්ට් වුණා ඔයාලට පේනවා ඇති. හැබැයි එක සිග්නල් බා එකක්වත් බෑන්ඩ් 1 එකට මගේ නැහැ. කනෙක්ට් වෙනවා විතරයි. ඉතින් අපි බලමු ස්පීඩ් එක කොහොමද කියලා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මගේ රවුටර් එක. රයිට් කනෙක්ට් වෙලා තින්නේ. එක සිග්නල් බෑන්ඩ් එකක්වත් නැහැ. හරි. දැන් මම ඔයාලට පෙන්නන්නම් ඔන්න රවුටර් එක පේනවා. එක සිග්නල් බෑන්ඩ් එකක්වත් නැහැ. අපි ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලමු. දැන් මේ රවුටර් එක කනෙක්ට් වුණා විතරයි. රයිට්. මේ තියෙන්නේ සිග්නල් බෑන්ඩ් 1 එක. හරි. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති කලින් තිබේ බෑන්ඩ් 3 එක. හැබැයි බෑන්ඩ් 3 එකට වඩා හොඳ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් බෑන්ඩ් 1 එකේ තියෙනවා. එක සිග්නල් බා එකක්වත් නැතුව. ඉතින් බෑන්ඩ් 3 එකේදී සිග්නල් බා දෙකක් තිබ්බා. සිග්නල් බා එකක් තිබ්බා. ඉතින් ඒත් 5 Mbps ස්පීඩ් එකක් තමයි ආවේ. ඉතින් මේකේ බෑන්ඩ් 1 එකේ සිග්නල් බා එකක්වත් නැතුව 9 Mbps ඩවුන්ලෝඩ් ලින්ක් ස්පීඩ් එකකුත් ඊට පස්සේ 1 ඒ කියන්නේ Mbps දෙකකට ආසන්න ප්‍රමාණයක අප්ලෝඩ් ස්පීඩ් එකකුත් තියෙනවා. ඉතින් රයිට්. ඉතින් ඔය බෑන්ඩ් 1 එක. දැන් බෑන්ඩ් 3 එක ඔයාලා දැක්කා බෑන්ඩ් 1 එක දැක්කා. දැන් මම මෙතන බෑන්ඩ් 5 එක විතරක් දාලා ස්පීඩ් ටෙස්ට් කරලා බලනවා. අපි බලමු බෑන්ඩ් 5 එකට සිග්නල් තියෙනවද මගේ ඒරියා එකට කනෙක්ට් වෙනවද කියලා. හරි මේ විදිහට බෑන්ඩ් 5 එක දාලා මම ඇප්ලයි කරනවා. ඇප්ලයි. ඕකේ. රයිට්. ඉතින් ඔන්න රවුටර් එක රීස්ටාර්ට් වෙනවා. අපි බලමු කනෙක්ට් වෙනවද කියලා. රයිට්. ඉතින් ඔන්න සිග්නල් බා දෙකක් තියෙනවා බෑන්ඩ් 5 එකට. රවුටර් එක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ වගේම මම දැන් ඔයාලට රවුටර් එක පෙන්නන්නම්. හරි. රයිට්. ඉතින් ඔන්න ඔය විදිහට සිග්නල් බා තුනක් තියෙනවා. ගොඩක් හොඳයි බෑන්ඩ් 5 එක. ඉතින් බෑන්ඩ් 1 එකට සිග්නල් බා එකක්වත් නැහැ. බෑන්ඩ් 3 එකට සිග්නල් බා එකයි. බෑන්ඩ් 5 එකට සිග්නල් බා තුනක් තියෙනවා මං ඉන්න ඒරියා එකට. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන සිග්නල් බා දෙකක් වෙන්නනවා. ඒ උනාට සිග්නල් බා තුනක් එනවා යනවා. ඒ කියන්නේ තුන්වෙනි එක පොඩ්ඩක් බ්ලින්ක් වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේක කනෙක්ට් වෙලා තියෙනවා. ඉතින් අපි ටෙස්ට් කරලා බලමු ස්පීඩ් ටෙස්ට් එක. රයිට්. ඉතින් ඔන්න බෑන්ඩ් 3 එකේ වගේම ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් තියෙනවා මේකේ. 6 Mbps වලට ආසන්න ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක මෙතනදී යනවා.
ඉතින් ඔන්න 6 Mbps වගේ ප්‍රමාණයක් තමයි ඩවුන්ලෝඩ් ස්පීඩ් එක. අප්ලෝඩ් ස්පීඩ් එක ගොඩක් හොඳම ලෙවල් එකේ තියෙනවා. ඉතින් බලන්න මට මේ අප්ලෝඩ් ස්පීඩ් එක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් සිග්නල් ගොඩාක් අඩු ප්‍රදේශයක ඉඳලත් මේ වගේ 10 Mbps වලට ආසන්න අප්ලෝඩ් ස්පීඩ් එකක් තියෙනවා. කියන්නේ කිසිම ගැටලුවක් නැතුව Zoom class එකක් කරන්න, YouTube live එකක් දෙන්න, Facebook stream එකක් කරන්න පුළුවන් හොඳටම. ඉතින් මෙන්න මේ විදිහට මට ගැලපෙනම බෑන්ඩ් එක තමයි බෑන්ඩ් 5 එක, FDDD 5 එක. ඉතින් ඔයා චෙක් කරලා බලන්න ඔයාට මොකද්ද ගැලපෙනම සිග්නල් බෑන්ඩ් එක කියලා. ඉතින් සමරි එකක් විදිහට බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් බෑන්ඩ් 1 එක, බෑන්ඩ් 3 එක, බෑන්ඩ් 5 එක මෙන්න මේ විදිහට තමයි ස්පීඩ් එක තියෙන්නේ. ඉතින් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක මේ විදිහට එක බෑන්ඩ්ස් වල තියෙනවා. හැබැයි බලන්න සිග්නල් ස්ට්‍රෙන්ත් එකත් එක්ක බැලුවොත් බෑන්ඩ් 1 එකේ හොඳ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් තියෙනවා අනිත් ඒවට වඩා. ඉතින් මොකද බෑන්ඩ් 1 එකට එක සිග්නල් බාර් එකක්වත් නැහැ. හැබැයි බෑන්ඩ් 5 එකට තමයි හොඳම අප්ලෝඩ් ස්පීඩ් එකක් මං ඉන්න ඒරියා එකේ තියෙන්නේ. ඉතින් ඔයත් චෙක් කරලා බලන්න ඔයාගේ රවුටර් එකේ ඔයා ඉන්න ඒරියා එකට කොච්චර හොඳ ස්පීඩ් එකක් තියෙනවද මේ බෑන්ඩ්ස් වල කියලා ඔයාලට චේන්ජ් කරගෙන බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න සමරි එක ඔයාලට බලා ගන්න පුළුවන්. චෙක් කරලා බලන්න. හොඳයි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. සිග්නල් අඩු ප්‍රදේශයක නම් ඔයා ඉන්නේ අනිවාර්යයෙන්ම රවුටර් එක මාරු කරන්න කලින් එක්ක නැත්නම් රවුටර් එකක් ගන්න කලින් ඔයා චෙක් කරලා බලන්න ඔයා ඉන්න ඒරියා එකට හොඳටම ස්පීඩ් එකක් තියෙන, හොඳටම සිග්නල් තියෙන සිග්නල් බෑන්ඩ් එක මොකක්ද කියන එක ඩවුන්ලෝඩ් අප්ලෝඩ් දෙකම ඔයාට හොඳ විදිහට තියෙනවා නම් ඒ සිග්නල් බෑන්ඩ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ settings ඔයාලට by default තියෙන interface එකේ එන්නේ නැහැ. ඉතින් මේක ගන්න විදිහ මම ඔයාලට පෙන්නුවා. device settings වලට ගිහිල්ලා DHCP එකට ක්ලික් කරලා URL bar එකේ frequency කියන එක දාලා enter කරන්න. එතකොට ඔයාලට band locking settings ගන්න පුළුවන්. ඉතින් unlock router එකක් නම් කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි මම ටෙස්ට් කරලා ඔයාලට පෙන්නුවේ Mobitel SIM එකක් සහ Mobitel S10 router එක. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරලා තිබ්බ මේකේ ගොඩක් අය එක බලලා තිබ්බා. අන්න ඒ router එක හරහා තමයි මේ signal checking එක ඔයාලට කරලා පෙන්නුවේ. ඉතින් ඔයාලට අවශ්‍ය නම් dialog, Hutch මේ වගේ SIM වල තියෙන ස්පීඩ් එකත් විවිධ බෑන්ඩ්ස් වලට අදාළව චෙක් කරලා පෙන්නන්න පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ අනිවාර්යයෙන්ම පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ලයික් කරන්න. ගොඩක් අය මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි. ගොඩක් අය මේකේ මේ දේවල් ගැන දන්නේ නැහැ හරියට. ඒ නිසා ඔයාලගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්න. තවත් වීඩියෝස් ඉස්සරහට බලන්න අවශ්‍ය නම් subscribe කරලා bell notification එකක් දාගෙන තියාගන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.